තාමත් ෂඩ්වර්ණ රශ්මිය මහරය සෑය ඇතුලේ ඒ විදිහටම විහිදෙනවා. පින්නතුනේ කොහොමද වැඩ ඉන්නේ? අපි මහසෑය වඳින ගාථාවක් තියෙනවා. මේ සදහැවතුන් හැමෝටම පාඩම්. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං. නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිර්මාණය වුණාහ තථාගතයන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ තථාගත ශ්‍රී දේහය. සයින්සු කියලා කියන්නේ පාලියෙන් සයති කියන්නේ නිදනවට. සයින්සු නිදාගත්තාහ අතීත පදය. ඒ තථාගතයන් වහන්සේ දකුණට පයලා උතුරට හිසලා බටහිරට මුහුණලා තථාගතයන් වහන්සේ මහසෑය තුළ සැතපුණාහ කියන කාරණාව කියලයි අපි මහසෑය වඳින්නේ. ජීවමාන සංඥාවක් අරන් වඳින්න හැම වෙලාවෙම මේ මහසෑයේ කුලියට වැඩ කරපු අය පවා මේ වෙලාවේ ඉන්නේ දෙව්ලොව කියලා දෙව්ලොව වඩින මහරහතන් වහන්සේලා සඳහන් කරනවා. මහසෑයට උපස්ථාන කරපු හැමෝම ඉන්නේ දෙව්ලොව. දිව්‍යාංගනාවන් දෙදෙනෙක් එක මොහොතක මේ සෑය ළඟට ඇවිල්ලා සෑය වඳිනවා. මුළු මහමෙවුනා උජනම එළියයි. මහරහතන් වහන්සේ අහනවා මොනව කරලද මේ පුණ්‍ය භාග්‍ය ස්වාමීනි අපි මහසෑයට අත්කම් කරපු අය අද ඉන්නේ මෙහෙම ආශ්චර්යයක් ඇතුව. ඔබ හදන මල් ටික ඔබ ගේන පූජාව ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නේ මගේ බුදු පියාණන් වහන්සේ කියන සංඥාවෙන් මහසෑයට පූජා කරන්න. බටහිරට මුහුණලා සැතපෙන්නේ ලෝක ධාතුවේ. බටහිරට මුහුණලා සැතපෙන එකම තැන මේ මහසෑය විතරයි. කවුරුවත් හිතන්න එපා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. කවුරුවත් හිතන්න එපා තථාගතයන් වහන්සේ අපි අතහැරලා ගිහිල්ලා කියලා. අපිට එහෙම හිතෙයි කියලා පින්නතුනේ අමාමෑණියන් වහන්සේ දීඝනිකායේ දෙවනි පොතේ 242 වෙනි පිටුවේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ තාම පිරිනිවන් පාලා නැහැ කියලා. එහෙනම් ඔබගේ නිවන වෙනුවෙන් අපගේ නිවන වෙනුවෙන් මේ අති උත්තමයන් වහන්සේ තාමත් අපිව ආරක්ෂා කරමින් වැඩ ඉන්නවා. තථාගත සම්මා සම්බුදු පියාණෙනි ඔබ වහන්සේ සරණ යාම මගේ පරම යුතුයකමයි. ඔබ වහන්සේ සරණ යාම මගේ පරම භාග්‍යයයි. ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා. ඔබ වහන්සේට මාගේ ප්‍රාණය පූජා වේවා. ඔබ වහන්සේ ළඟ මගේ ජීවිතය මල් පිඩක් මල් පියල්ලක් බවට පත් වේවා. අමාමෑණියන් වහන්සේ මාගේ ජීවිතෙන් ඔබ වහන්සේ පුදනවා කියන සංඥාවෙන් ආත්ම සංනියාතන සරණාගමණයෙන් බුදු පියාණන් වහන්සේ සරණ යමු. තථාගතයන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩලයි මට පේන්නේ කියන සංඥාවෙන් වන්දනා කරලා අපරිමිත කුසල් රැස් කරන්න. පින්නතනි මේ මළුවට ආපු කිසි දවසක තථාගතයන් වහන්සේට පිටුපාන්න එපා. අපි ඒ කාරණාව හොඳටම හිතන්න ඕනේ. තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ ඔබ ළඟ. කිසි දවසක පිටුපාන්න එපා තථාගතයන් වහන්සේට. අපි පිටුපාලා ඉන්න බව දෙවි බඹුන් දකිනවා. උන්වහන්සේලා කොහොම ඉවසයිද කියලා හිතෙනවා අපි එහෙම හිටියොත්. අපමණ ශ්‍රද්ධාවෙන් අපමණ ගෞරවයෙන් ඔබ මේ මළුවට එන්න.